හෙලෝ good morning මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද අලුත් vlog එකක් අරගෙන ආවා මම ඔයගලන් එක්ක share කරගන්න. මගේ සන්ඩේ දවසේ ප්‍රොඩක්ටිව් විදිහට ගත කළේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක අද වීඩියෝ එකකින් share කරගන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම government nurse කෙනෙක්. මගේ ජීවිතේ ලස්සනම දවස් සහ ප්‍රොඩක්ටිව් විදිහට ගත වුණ දවස් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ටිකටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් එහෙනම් අපි යමු වීඩියෝ එකට. පොඩි අයට මේ දවස්වල ස්කූල් වැකේෂන් නේ. ඉතින් එයාලා තාම නිදි. මං උදේ 6ට නැගිට්ටා. Nescafe එකක් දාලා මගේ තේ එක හදාගත්තා. ක්‍රීම් කැකර් බිස්කට් එකකුත් කන ගමන් මම මගේ උදේ තේ එක එන්ජොයි කළා. උදේ තේ එක බොන ගමන් ටික වෙලාවක් මේ විදියට නිදහසේ කාලය ගත කරන්න මං හරිම ආසයි. මං අලුතෙන් මල් පැල ටිකක් හදාගත්තා. මල් පැල කියවට ඒවා විසිතුරු පැල ටිකක්. ඉතින් මං ඒ ටිකට වතුර ටිකක් එහෙම දාලා ටිකක් අවුව වැටෙන්න ඉර එළිය හොඳට වැටෙන්න ඕන නිසා පොඩ්ඩක් එළියෙන් තියාගත්තා. පැල තාම අලුත් නිසා ගොඩක් අවුව සැර වැටෙන්න හොඳ නෑ. ඉතින් උදේ අවුව තමා හොඳ. ඒ නිසා මං උදෙන් මේ ටික එළියෙන් තිබ්බා. අපිට මේ දවස්වල ඉර එළිය වැටෙනවා. වැස්ස ටිකක් නැවතිලා වගේ තියෙන්නේ. ඉතින් මොකද අපිට හැමදාම වහිනවා විතරයිනේ. ඉතින් ඉර එළිය වැටෙන දවස්වලට ඇත්තම කිව්වොත් මං නම් හරිම ආසයි. මොකද ඒ තරමටම අපිට වැස්ස එපා වෙලා තියෙන්නේ. මොකද පහුගිය දවස් ටිකේම අපිට වැස්ස විතරයි මුළු පරිසරයම අඳුරු වෙලා අවුවක් කියලා තිබුණෙම නැති තරම්. ඒ තරමටම වැස්ස විතරයි තිබුණේ. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම ඉර එළිය වැටෙනවට හොඳට අවුව පායලා තියෙනවට ආස. රෙදි ටික මම මැෂින් එකට දාලා සෝදාගත්තා. ඒ රෙදි ටික මම දැන් රැක් එකේ වනා ගන්න තමා යන්නේ. දවස් 3ක විතර රෙදි එකවර තමා මම සෝදාගන්නේ. එතකොට අර කියන්නේ අපි 4 දිනක්ගේ රෙදි තියෙනවනේ. ඒ නිසාට රෙදි ටිකක් වැඩිපුර එකතු වෙනවා. මෙතනට හොඳට අවුව වැටෙනවා. ඉතින් මේ නිසා රෙදි රැක් එක ගේ ඉස්සරහා තමයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑ. අවුව තියෙන තැනකින් තියලා රෙදි ටික වේලා ගන්න තමා ඕනේ. රෙදි ටික වනාගෙන ඉවරයි. මම දැන් ලෑස්ති වෙන්නේ ගේ අතු ගා ගන්න. ගේ හොඳට අස්පස් කරලා අතු ගාලා දූවිලි පිහ දාලා ජනෙල් පිහ දාලා පුටු ටික පිහ දාලා ඉතින් මම ඒ විදිහට අද ඩීප් ක්ලීනින් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ. හැම නිතරම වගේ මේ වගේ ඩීප් ක්ලීනින් කරන්න වෙන්නේ නැහැ. එහෙම කරන්න තරම් ටයිම් එකක් මට නැහැ. ඉතින් අද මගේ නිවාඩු දවස නිසා මම හිතුවා අද මුළු ගෙදරම ඩීප් ක්ලීනින් කරගන්න. ජනෙල් ටිකත් ඇරලා දාලා ඒවා හොඳට පිහදාගත්තාද ගේ ඇතුළ හොඳට අතු ගාලා මොප් කරගත්තා. ගේ ඉස්සරහා මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් තියෙනවා. ගොඩක් නෙමෙයි පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒ ටිකේ කොළ පොඩ්ඩක් කහ වේගෙන වගේ එන්න ඇවිත් තියෙනවා. ඉතින් මං හිතන්නේ අවුව නැති නිසා වෙන්න ඕනේ. මං අද ඒ ටිකත් අවුවෙන් තියා ගන්නවා. එතකොට මේ කහ ගතිය නැති වෙලා යයි. ඒ ටිකත් අවුවෙන් තියලා ඉස්සරහ බිම අත් හොඳට අතු ගාලා මොප් කරගත්තා.
මම දැන් ලෑස්ති වෙන්නේ රෙදි ටික අයන් කරගන්න. දවස් කීපයකට ඇති වෙන රෙදි ටිකක් අයන් කරගන්න තමා ලෑස්ති වෙන්නේ. මේ දවස් ටිකේ නම් අර පොඩි අයගේ යුනිෆෝම් නැහැනේ. ඉතින් ඒගොල්ලන්ට ස්කූල් වැකේෂන් නේ. මටයි හස්බන්ඩ්ටයි ඕන කරන රෙදි විතරයි අයන් කරන්න තියෙන්නේ. ඒ නිසා රෙදි ගොඩක් නැහැ. මං දැන් ලෑස්ති වෙන්නේ පොඩි දෙන්නගේ ස්කූල් බෑග් දෙක සෝදගන්න. ටික වෙලාවක් සබන් කුඩු දාලා පෙඟෙන්න තියලා මං හොඳට අතුරලා සෝදගන්නවා. පුතාගේ බෑග් එක තමා ටිකක් වැඩිපුරම කිලිටි වෙලා තියෙන්නේ. දුවගේ නම් එච්චර කිලිටි වෙලා නැහැ. මේ විදිහට ඒ දෙකත් හොඳට සෝදලා අවුවෙන් වේලා ගන්න ඕනේ. දැන් ලෑස්ති වෙන්නේ පොඩි දෙන්නගේ සපත්තු ටික සෝදගන්න. ඒගොල්ලන් ගෙදරට දාන සපත්තු, ක්ලාස් දාන සපත්තු ඒ ටික සෝදගන්න තමා දැන් මේ හදන්නේ. පොඩි අයගේ වුණත් ඒගොල්ලන්ගේ සපත්තු සෙරෙප්පු හොඳට සෝදලා පිරිසිදුව තියෙන්න ඕනේ. ඒගොල්ලන් එතකොට තමයි මේ දේවල් එයාලත් ඉගෙන ගන්නේ. හොඳ ලස්සනට පිරිසිදුවට මේවා තියාගන්න ඕනේ කියලා, ලස්සනට පිරිසිදුවට ඉන්න ඕනේ කියලා. අපි මේ දේවල් කරලා දුන්නොත් තමයි ඒගොල්ලෝ ඒ දේවල් ඉගෙන ගන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් දවසට ඒගොල්ලන්ගේ දේවල් තනියම කරගනීවි. එතකන් අපි ඒ දේවල් කරලා දීලා ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන්න ඕනේ. අද ගොඩාක් වැඩ කරගත්තා. මං දැන් ලෑස්ති වෙන්නේ මං වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරගන්න. හෙයා ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න තමා හදන්නේ. මෙන්න මේ හෙයා ඔයිල් එක තමයි ඇප්ලයි කරන්නේ පැරෂූට් එකේ නරිෂින් කෙයා හෙයා ඔයිල් එක. ඒක ඇප්ලයි කරලා ටික වෙලාවක් හෙඩ් මසාජ් එකකුත් දාගන්නවා. කොණ්ඩෙට ඔයිල් ඇප්ලයි කරාට පස්සේ මම දවල් කෑම ටික හදාගත්තා. හෙයා ඔයිල් එක ඇප්ලයි කරලා ටික වෙලාවක් ඉන්නවනේ. ඉතින් මං ඒ අතරේ මගේ දවල් කෑම ටික හදාගත්තා. දවල් කෑම හදන එක නම් මම වීඩියෝ කළේ නැහැ. කෑම ටික හදලා ඉවර වෙලා මං හොඳ ෂවර් එකක් ගත්තා. ඉතින් මම මේ දවස්වල යූස් කරන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට්ස් දෙක. ඩෙන්එක්ස් එකේ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පූ එකයි, සන්සිල්ක් එකේ බ්ලැක් ෂයින් කන්ඩිෂනර් එකයි. දැන් මම ලෑස්ති වෙන්නේ දවල් කෑම ගන්න. ඉතින් අද මං හැදුවේ කරවල දාලා අල තෙල් දැම්මා. ගෝවයි වැටකොළුයි එකට දාලා කිරට හදාගත්තා සුදු බතකුත් එක්ක. ඉතින් මං හිතනවා අද මගේ දවසේ ප්‍රොඩක්ටිව් විදියට ගත වුණා කියලා. අද මං ගොඩාක් වැඩ කරගත්තා. අද හවසේ මට පොඩි ග්‍රොසරිස් ටිකක් ගන්න ටවුන් එකට යන්නත් තියෙනවා. ඉතින් මං ටවුන් යන්නත් ඕනේ අද. මං හිතනවා අද මගේ සන්ඩේ දවසේ ප්‍රොඩක්ටිව් විදියට ගත වුණා කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලාත් හිතනවා.
තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ආපහු එන්නම්. ඔයගොල්ලන්ගේ සන්ඩේ දවසක් ගත වුණේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකකුත් දාගෙනම යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් තවත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.